මිනිසෙක්ට තමන්ගේ ජීවිතයේ ලැබිය හැකි උපරිම දායාදය තමයි නිරෝගීකම කියන්නේ. ඒ නිසා ගොඩක් මිනිස්සු හැම වෙලාවෙම උත්සාහ කරන්නේ රෝග පීඩා වලින් වැළකී සිටින්න. නවීන විද්‍යාවේ දියුණුවත් එක්කම අද වෙන විට සුව කළ නොහැකි රෝග පීඩා සුව කිරීම සඳහා වෛද්‍යවරුන්ට හැකි වෙලා තියෙනවා. මේ ඒ වගේ අවස්ථාවක්. මම මේ මොහොත වන විට සිටින්නේ කරාපිටිය ශික්ෂණ රෝහලේ. මේ මොහොත වන විට කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් උත්සාහ කරනවා පිපෙන්නට වෙරදරන පුංචි මල් කැකුලකගේ ජීවිතය බේරා ගැනීම. මේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට සිදු කෙරෙන අක්මාව පිළිබඳ සැත්කමක්. මේ පී දිලූෂාන් නතීෂ මේ සැත්කම සිදු කෙරෙන්නේ මාස 3ක් වයසති බිලිඳෙකුට. මෙය අසීරු අභියෝගාත්මක සැත්කමක් වන්නේ එය අක්මාවේ කොටසකට සිදු කරන බැවින්. මේ පොඩි එක්කෙනා මාස දෙකේදී ලේ වමනේ දැම්මා. ඊට පස්සේ කොහොම හරි කුලියා පිටට ඇඩ්මිට් කරාට පස්සේ එහෙන් ස්කෑන් කරලා බලද්දී කිව්වා බඩේ ගෙඩියක් තියෙනවා කියලා. ඊට පස්සේ කොහොම හරි එහෙන් කොළඹ LRH එකට එව්වා. ඒවල එහෙන් මේ ස්කෑන් කරලා රෝමව කරලා කොහොම හරි මේ එහෙන් මහරගමට එව්වා. මහරගමින් තමයි ඊට පස්සේ ડોක්ටර් කෙනෙක් කතා කරලා මේ ડોක්ටර් මේවා කරලා මේ කරා මෙහෙ කාලට කරාපිටිය හොස්පිටල් එකට එව්වා. වෛද්‍යවරුන් සිදු කළ මූලික පරීක්ෂණවලට අනුව තහවුරු කරගෙන ඇත්තේ මෙම බිලිඳාට සිස්ටක් නියුරෝප්ලාස්ටස් නැමැති රෝගය වැළඳී ඇති බවයි. බිලිඳා සුව කිරීමේ සැත්කම සිදු කිරීමේ අභියෝගය බාරගත්තේ ළමා ශල්‍ය විශේෂඥ වෛද්‍ය ජනත් ලියනගේ මහතායි. මේ දරුවට හැදිලා තියෙන්නේ ලෝකේ ඉතාම කලාතුරකින් හැදෙන වර්ගයේ මේ පිළිකාවක් එළියක් සිස්ටික් නියුරෝබ්ලාස්ටෝමා කියලා. ඒක ලෝකෙම 9ක් 20ක් විතර තමයි රිපෝට් වෙලා තියෙන්නේ. අපි උත්සාහ කරේ කැමරාව දාලා ඒක සෑහෙන ප්‍රමාණයක් අයින් කරන්න. ඒක එනකොට ඒක ප්‍රධාන ලේනහර වලට සම්බන්ධ වෙලා තියෙන නිසා අපි පොඩි කොටසක් අයින් කරේ. කරාපිටිය රෝහලේ ශල්‍ය අංශයේදී ආරම්භ වූ සැත්කම අවසන් වනතුරු බිලිඳාගේ මව පියා බලා සිටියේ බලාපොරොත්තු සහිත දැසින්. ලොකු ගෙඩියක් තියනවා කිව්වා. ඒක තවත් තියෙන්න බබා ජීවත් කරන්න බෑ කිව්වා. ඒ හින්දා දැන් ඔපරේෂන් එකට ගත්තේ කිව්වා. දැන් ගොඩක් උත්සාහ කරන්නම්කෝ බබා බේරලා දෙන්න. නමුත් සැත්කම සිදු කරමින් සිටින විටදී වෛද්‍යවරයා හා කාර්ය මණ්ඩලය මුහුණ දුන්නේ අනපේක්ෂිත අභියෝගයකටයි. ඒ අපේක්ෂිත ප්‍රමාණයට වඩා උදරයේ ගෙඩිය විශාල වීමයි. බ්ලඩ් එක පුංචි වුණාම තමයි ඉතුරු කොටස අයින් කරන්නේ. දැන් දරුවා හොඳයි. මොකද ලොකු ප්‍රශ්නයක් නැහැ. හැබැයි ICU එක ලොකු ඔපරේෂන් එකක් නිසා ICU එකට ඉල්ල දවස් කීපයක් ඉන්න වෙනවා. කෙසේ වෙතත් වෛද්‍යවරයා තම උත්සාහය අතහැරියේ නැහැ. නැවතත් බිලිඳා මහරගම රෝහල වෙත බහර දී පිළිකා නාශක ඖෂධ ලබා දී ඉන් අනතුරුව මෙම සැත්කම සිදු කරන බව විශේෂඥ වෛද්‍ය ජනත් ලියනගේ මහතා පැවසුවා. ඒ අනුව බිලිඳා මහරගම පිළිකා රෝහලට යොමු කිරීමට වෛද්‍යවරුන් තීරණය කළා.